ආයුබෝවන් සියලු දෙනාටම ලංකාවේ තාක්ෂණයට ආස ඔයා වගේම දැනුමට ආස ඔයා වෙනුවෙන් අද මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාට ගැලපෙන ලැප් එකක් තෝරගන්න කියලා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් වැඩි කතාවක් නැහැ. අද යමු අපේ වීඩියෝ එකට. ඔයාට අලුත් ලැප් එකක් ගන්න හිතුණද? හැබැයි මොකද්ද ගන්නෙ? battery එකක් හොඳයිද? SSD තියෙන්න ඕනද? gaming වලට මොන වගේ එකක්ද set වෙන්නේ? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඔයාලට ඇති කියලා මම හිතනවා. ඔය ප්‍රශ්න වලට අද මම ඔයාලට හොඳ පැහැදිලිව සරලව කියලා දෙන්න යන්නේ. අලුත් හෝ පාවිච්චි කරපු laptop එකක් හොයා ගන්න කලින් අනිවාර්යෙන්ම ඔයා දැනගන්න ඕන දේවල් පහක් ගැන. ඔයා මේ දේවල් දන්නේ නැත්නම් ඔයාගේ මුදල් සහ කාලය කියන දෙකම නාස්ති වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක skip කරන්නේ නැතුව ඉවර වෙනකම් බලන්න. මුලින්ම ඔයාට laptop එකක් ඕනේ මොන වගේ වැඩකටද කියලා ඔයා හොඳට තීරණය කරන්න. ස්කූල් සහ යුනිවර්සිටි වල Zoom, Words, YouTube වගේ සිම්පල් වැඩවලටද නැත්නම් freelancing, Photoshop, Canva video editing, coding වගේ වැඩවලටද? ගේමින් නම් high performance games වලටද? මේවට නම් ඔයාට ඔයාගේ ලැප් එකේ අනිවාර්යෙන්ම graphic card එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් office user වලටද? ඒ කියන්නේ Excel, PowerPoint, emails වල වගේ වැඩ කරන අයට ඔයාගේ purpose එක අනුව තමයි ඔයා spec තෝරගන්න ඕන. අනිත් දේවල් විතරක් බලලා ඔයා ලැප් එකක් ගත්තට පස්සේ ඔයාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයා ගේම කෙනෙක් නම් ඔයා එඩිටර් කෙනෙක් නම් ඔයා low spec තියෙන PC එකක් අරගෙන වැඩක් නැහැ. ඔයා යුනිවර්සිටි යන කෙනෙක් නම් ඔයා ස්කූල් යන කෙනෙක් නම් තමයි ඔයා low spec තියෙන PC එකක් ගන්න ඕන. කතා කරමු අපි ඔයාට ගැලපෙන processor එකක් තියෙන ලැප් එකක් තෝරගන්නේ කොහොමද කියලා. Intel i3 කියන්නේ basic processor එකක්. i5 mid range processor එකක්. i7 කියන්නේ high range processor එකක්. ඒ වගේම AMD Ryzen 3, Ryzen 5, Ryzen 7 කියන්නේ ඒ වගේම processor ටිකක්. ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා i7 එකක් ඕන නැහැ. බජට් වලට ඔයාට Ryzen 5 වගේ එකක් හොඳ choice එකක් විතර ගන්න පුළුවන්. ඔයා අලුත් gen එකකින් laptop එකක් ගන්න කැමති කෙනෙක් නම් උදාහරණයක් විදිහට Intel 12 gen AMD 7000 series වගේ නම් හොඳ performance එකක් සහ battery life එකක් තියෙනවා. ඔයාට මම තව tip එකක් කියන්නම්. මේ විස්තර ටිකෙන් ඔයාට processor එක තෝරගන්න හැටි පොඩි අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා. යමු අපි RAM එක සහ storage එක කොහොමද තෝරගන්නේ කියලා බලන්න. 4GB RAM නම් අද වෙනකොට පාවිච්චි කරන්නෙම නැති තරම්. අඩුම 8GB වත් RAM එක තියෙන්න ඕන Zoom, Chrome, Word, Photoshop වගේ දේවල් lag නැතුව run කරන්න නම්. 16GB සහ ඊට වඩා වැඩි RAM එකක් තියෙනවා නම් ඔයාට long term use එකට ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයාට මේ RAM එක ගොඩක් ලොකු වැඩවලට ප්‍රයෝජනවත් වෙනවා. කතා කරමු අපි storage කොහොමද තෝරගන්නේ කියලා. storage ගැන කතා කරොත් hard drive සහ SSD කියලා දෙකක් තියෙනවා. මම කියන්නම් මේ hard drive සහ SSD කියන දෙක අතර වෙනස. ඔයා SSD එකක් තියෙන ලැප් එකක් ගන්නවා නම් ඔයාගේ ලැප් එක boot වෙන්න යන්නේ තප්පර 10ක වගේ කාලයක්. ඔයා hard drive එකක් තියෙන ලැප් එකක් ගන්නව නම් ඔයාගේ ලැප් එක ඕනේ නැහැ නා විනාඩියක වගේ කාලයක්. එතකොට ඔයාට තෝරගන්න පුළුවන් නේද ඔයා ගන්න ඕන hard drive එකක් තියෙන ලැප් එකක්ද SSD එකක් තියෙන ලැප් එකක්ද කියලා. ඔයා SSD එකක් තියෙන ලැප් එකක් ගන්නව නම් අඩුම 256GB තියෙන SSD එකක් තියෙන ලැප් එකක් ගන්න. හරි මේ කොටසෙන් ඔයාට storage තෝරගන්න කොහොමද කියලා අදහසක් එන්නේ නැති. අපි ඊළඟට කතා කරමු display එක සහ battery එක කොහොමද කියලා. display එකත් IPS panel එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. brightness, colors, angles වගේ දේවල් හොඳට තියෙනවා. battery life එකත් පැය 5කට වඩා තියෙනවා නම් ගොඩක් හොඳයි. ලැප් එකක් නම් බර අඩු වෙන තරමට තමයි හොඳ. ඔයා ගෙදර වැඩ කරන කෙනෙක් නම් යුනිවර්සිටි වල වැඩ කරන කෙනෙක් නම් RAM 1800කට වඩා අඩු ලැප් එකක් නම් ගොඩක් හොඳයි. හරි. අපි ඊළඟ පොයින්ට් එක විදිහට මේ graphic card එක ගැන කතා කරමු. office සහ යුනිවර්සිටි වල වැඩවලට මේ integrated graphic ප්‍රමාණවත් ඔයාට. gaming සහ 3D designing, video editing වගේ වැඩවලට ඔයාට dedicated GPU ඕන වෙනවා. Nvidia MX 5500, GTX 1650, RTX series වගේ දේවල්. මතක තියාගන්න dedicated GPU තියෙන ලොකු වැඩවලට. ඒ වගේම ඒවයි battery life එකත් අඩුයි. හරි. කතා කරමු අපි ඔයාට set වෙන budget laptop එකක් කොහොමද තෝරගන්නේ කියලා. ඔයා ලක්ෂයකමාරට අඩු laptop එකක් හොයන කෙනෙක් නම් ඔයාට මම Lenovo IdeaPad 3 කියන එක suggest කරනවා. මේ ලැප් එකේ Ryzen 5 processor එකත් එක්ක 8GB RAM එකක් සහ 256GB SSD එකක් තියෙනවා. ඔයා ලක්ෂ දෙකමාරට අතර laptop එකක් හොයනවා නම් ඔයාට මම Asus VivoBook කියන එක suggest කරනවා. මේකේ ඔයාට i5 12 gen processor එකත් එක්ක 16GB RAM එකක් සහ 512GB SSD එකක් තියෙනවා. ඔයා ගේම කෙනෙක්ද? ඔයාට ඕන ලක්ෂ 2.75කට වඩා අඩු laptop එකක් නම් මම ඔයාට හොඳ laptop එකක් suggest කරනවා. Acer එකේ Nitro 5 කියන series එක මම ඔයාලට suggest කරනවා. මේ laptop එකේ i5 processor එකත් එක්ක RTX 3050 GPU එකක් තියෙනවා. ඉන්න ඔයාට මේ දේවල් වල price එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් බොරු වෙන්න එපා. ඔයාට ඕන නම් check කරන්න පුළුවන් Nanotech එකේ සහ Redline එකේ සහ Daras mail එකේ.
ඔයා මේ දේවල් පහ හොඳට අහලා තේරුම් ගත්තා නම් ඔයාට ලැබෙන්නේ performance long lasting budget friendly laptop එකක්. ස්පෙක් වලට වඩා ඔයාගේ අවශ්‍යතාවය මතක් කරගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හැමදාම මේ වගේ ටෙක් වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. ඔයාට ඕන laptop එකේ purpose එක මොකක්ද කියලා යටින් comment එකක් දාන්න. අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.